ඊළඟ උපුල් මහත්මයා කියපු අවදානම ඒ කියන්නේ මේ ව්‍යවස්ථා සංශෝධන නිසා අනිත් ජනාධිපතිවරයාට යන්න ඕන ඔබටත් යන්න. මම යන්න ලෑස්ති මිනිහෙක්. මම මේවවල වාඩි වෙන්න බලාගෙන ආපු මිනිහෙක් නෙමෙයි. මගේ තනතුරු අහිමි වෙනවා නම් ඒවා ඉතාම හොඳින් බාරගෙන මට පිටත් වෙලා යන්න ලෑස්ති. ඒකට මම සූදානම්. දැන් ජනාධිපතිතුමා කිව්වා මේ අවදානමක් සහිතව තමයි ඕනම තීරණයක් ගන්න වෙන්නේ. ඒ අවදානම ගන්න එතුමා සූදානම් ඕනම දෙයකට. ඒතුමා ළඟදී මම හිටියේද මම ඒ වෙලාවේ කෙලින්ම කිව්වා ජනාධිපතිතුමාට අවදානම් ගන්න පුළුවන් දේවල් තියෙනවා. අපේ රටේ සංවර්ධනය අමාත්‍ය මණ්ඩලය පත් කරනකොට පාර්ලිමේන්තුවට කට්ටිය යෝජනා කරනකොට අවදානම් ගන්න වෙනවා. නමුත් අධිකරණයේ ස්වාධීනත්වය කියන්නේ උතුම් සංකල්පයක්. ඒක ඔක්කොමලට ඉහළින් තියෙන්නේ. ඉතින් ඒ ස්වාධීනත්වයට පහරක් අවදානමක් එනවා කියන්නේ එතන ඒක මම හිතන්නේ කවදාකවත් නොකළු දෙයක්. අපි දන්නවා ඒක ජනාධිපතිතුමා කිව්වා ජනාධිපතිතුමා හිතනවා නම් මෙතන අවදානමක් තියෙනකොට ඒකම උත්තරේ මේක රොකරේ ඉන්න.